ආයුබෝවන් සුබ දවසක්. සෞරග්‍රහ මණ්ඩලයේ අධිපති රවි ග්‍රහයා සිංහ රාශියට පැමිණීමත් සමග ලග්න 12ට සිදුවන බලපෑම පිළිබඳව මගේ දෙවන වීඩියෝවට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. පළමු වීඩියෝවෙන් අපි මේෂ ලග්නයේ සිට කන්‍යා ලග්නයේ දක්වා ලග්න 6ට රවි මාරුව ගෙන ආ සුබ සහ අසුබ ප්‍රතිඵල කතා කළා. ඔබ මේ වීඩියෝ බැලුවේ නැත්නම් මගේ channel එකට ගිහින් ඒකත් නරඹන්න පුළුවන්. දැන් අපි බලමු තුලා ලග්නයේ සිට මීන ලග්නයේ දක්වා ඉතිරි ලග්න 6ට මෙම රවි මාරුව කෙසේ බලපායිද කියලා. කාලය අපතේ නොයවා අපි එහෙනම් යමු අපේ වීඩියෝ එකට. පළමුවෙන්ම අපි බලමු තුලා ලග්නය ගැන. රවි ග්‍රහයා තුලා රාශියේ 11 වන භාවයේ ශ්‍රේෂ්ඨ වනවා. එනම් ඔබගේ සියලුම ආකාරයේ ලැබීම් සහ මිත්‍ර සම්බන්ධතා පෙන්වන තැන. මේ කාලයේ ඔබට සියලුම ආකාරයේ මූල්‍ය ලැබීම් වලට සහ ව්‍යාපාරික ලාභවලට ඉතාම සුබ කාලයක්. සමාජයේ ඉහළ පෙළේ පුද්ගලයන් ඇසුරු කිරීමට ලැබෙන අතර ඔබගේ අරමුණු ජය ගැනීමට හොඳ අවස්ථාවක් වෙනවා. අසුබ බලපෑම ගැන කතා කරන විට මිතුරන් තෝරා බේරා ගැනීමේදී කල්පනාකාරී වීම ඉතාම වැදගත්. සමහර විට මිතුරන්ගෙන් අවශ්‍ය සහයෝගය ඔබට නොලැබී යාමට පුළුවන්. දැන් අපි යමු වෘශ්චික ලග්නයට. මේ ලග්නයට රවිගේ බලපෑම එල්ලවනු ලබන්නේ 10 වන භාවයට. එනම් රැකියාව, වෘත්තීය ජීවිතයේ සමාජ තත්ත්වයේ නියෝජනය වන තැන. මේ කාලය තුලදී ඔබේ රැකියාවේ උසස් වීම, ප්‍රශංසා සහ වගකීම් වැඩි වන කාලයක්. සමාජයේ ප්‍රභූන්ගේ අවධානයට ලක්වන අතර කීර්ති නාමයද ඉහළ යනු ඇත. ඒ වගේම ඔබට ඇතිවන අසුබ බලපෑම ගැන කතා කිරීමේදී උසස් නිලධාරීන් සමග ගැටුම් ඇතිවීමට ඉඩ ඇති නිසා ඉවසීම ඉතාම වැදගත්. වැඩ අධික වීම නිසා පවුලේ කටයුතු වලට කාලය වෙන් කිරීමේ අසීරුතා මතුවීමටත් පුළුවන්. දැන් අපි යමු ධනු ලග්නයට. රවි ග්‍රහයා ධනු ලග්නයෙහිමි ඔබගේ 9 වන භාවයේ ස්වශේෂ්ත්‍ර ගමනක යෙදෙනවා. එනම් ඔබගේ උසස් අධ්‍යාපනය, පිය පාර්ශවයේ සහ දුර බැහැර ගමන් නියෝජනය වන තැන. ඔබට මෙය වාග්ය උදාවන කාලයක්. නීතිමය ගැටලු හෝ දිගු කාලීන බාධක ජය ගැනීමටත් හැකියාව පවතිනවා. ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන කාලයක්. අසුබ බලපෑම ගැන කතා කිරීමේදී ඔබගේ පියාගේ සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවනවා. ඒ වගේම වැඩිහිටියන් සමග අදහස් හුවමාරු කිරීමේදී සැලකිලිමත් වීමත් ඉතාම වැදගත්. දැන් අපි යමු මකර ලග්නයට. මකර ලග්නයේ රවි ග්‍රහයා ස්වශේෂ්ත්‍ර වන්නේ 8 වන භාවයේ. එනම් අනපේක්ෂිත සිදුවීම්, රහස්‍ය දෑ සහ පර්යේෂණ සම්බන්ධව පෙන්වන තැන. වෛද්‍ය විද්‍යාත්මක හෝ පර්යේෂණ ශාස්ත්‍රවල නියුතු අයට සුවිශේෂී දස්කම් දැක්වීමට අවස්ථාව ලැබෙන කාලයක්. රක්ෂණ හෝ උරුමකම් සම්බන්ධ කටයුතු වලින්ද වාසි ලැබෙන කාලයක්. ඔබට මේ කාලයේ බලපාන අසුබ පැත්ත ගැන කතා කිරීමේදී ඔබ සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂයෙන් හෘදය, ඇස් හෝ හිස සම්බන්ධව කල්පනාකාරී වීම වැදගත්. අනපේක්ෂිත වියදම් හෝ පීඩන තත්ත්වයන් මතුවිය හැකියි. දැන් අපි යමු කුම්භ ලග්නයට. කුම්භ ලග්නෙහිමි ඔබට රවි ග්‍රහයා බලපෑම් එල්ල කරනු ලබන්නේ ඔබගේ 7 වෙනි භාවයේ හෙවත් විවාහය, හවුල් ව්‍යාපාර සහ මහජන සම්බන්ධතා පෙන්වන තැන. මේ කාලයේදී හවුල්කාරී ව්‍යාපාර වලින් ලාභ ලැබිය හැකියි. ඒ වගේම විවාහ ජීවිතයේ සාර්ථකත්වයේ සඳහා දෙදෙනා අතර අවබෝධය වැඩි කර ගැනීමටත් හොඳ අවස්ථාවක් වෙනවා. අසුබ බලපෑම ගැන කතා කිරීමේදී සහකරු හෝ සහකාරිය සමග අභිමානයේ හේතු කොටගෙන කුඩා මතභේද ඇතිවීමටත් පුළුවන්. හවුල් ව්‍යාපාරවලදී ලියකියවිලි කටයුතු ගැන ප්‍රවේශම් වීම වඩා වැදගත්. දැන් අපි යමු අවසාන ලග්නය වන මීන ලග්නයට. ඔබගේ 6 වැන්න හෙවත් සතුරන්, රෝග සහ ණයබර තරඟකාරීත්වයේ නියෝජනය වන තැන තමයි රවි ග්‍රහයා ස්වශේෂ්ත්‍ර වන්නේ. මීන ලග්නෙහිමි ඔබට සතුරන් පරදා ජයග්‍රහණය ලබා ගැනීමටත්, නඩුහබ වලින් ජය ගැනීමටත් වගේම ණයබරින් නිදහස් වීමටත් මේක හොඳ කාලයක් වෙනවා. ඔබට ඇතිවන අසුබ බලපෑම ගැන කතා කිරීමේදී ඔබට හදිසි උණ රෝග, ආමාශගත ආබාධ මතුවිය හැකි නිසා ආහාර පාන පිළිබඳවත් සැලකිලිමත් වන්න. සේවා ස්ථානයේදී නිලධාරීන් සමග සුහදශීලීව කටයුතු කිරීමටත් වග බලා ගන්න. අවසාන වශයෙන් රවිගේ මේ සිංහ රාශි ගතවීම ඔබේ ලග්නයට සුබදායක නම් එයින් උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්නටත් අසුබ බලපෑම් නැත්නම් උදෑසන සූර්ය නමස්කාරය කිරීම, පියාට හෝ වැඩිහිටියන්ට උදව් උපකාර කිරීම සහ බෝධි පූජා තැබීම තුලින් ඔබට අපල දුරු කර ගැනීමට මඟ පෑදෙනවා. ඉතින් ඉහත ආකාරයට ලග්න 12ටම රවි ග්‍රහයාගේ සිංහ රාශි ප්‍රවේශය බලපානවා. මේ වීඩියෝ මාලාව ඔබට ඔබේ අනාගත කටයුතු සැලසුම් කරගන්න ලොකු උපකාරයක් වේවි කියලා මම විශ්වාස කරනවා. මෙම වීඩියෝවට ලයික් කරලා මගේ channel එක තවම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔබේ ලග්නයට මේකෙන් ලැබුණු බලපෑම කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. නැවත තවත් වටිනා ජ්‍යොතිෂ තොරතුරු
රැගෙන ඔබ හමු වෙනතුරු ඔබට ජයග්‍රාහී සුබ සතියක්. තෙරුවන් සරණයි.